ඔබ හැමෝම සුගතියනේ පින්තුන ඉපදෙලා ඉන්නේ. සුගතිය ඉපදුනා කියලා කියන්නේ ඔබේ මොකක් හරි හොඳ ටිකක් තියෙනවා. නැතුවම නෙමෙයි. ඔබ හොඳට කැමති නැති කෙනෙක් නම් සුගතිය උප්පත්තිය ලබන්න බෑ. ඉතින් මට ඕනනම් පුළුවන් පින්තුන ඔබේ අම්මයි තාත්තයි ඔබට කොච්චර ආදරේද? අම්මයි තාත්තයි ඔබ වෙනින් කරන කැපකිරීම ගැන කියලා. එතනින් ගිහිල්ලා ඔබේ සහෝදර සහෝදරියෝ ආච්චි අම්මා සීයා ගුරුවරු ඔබ ගැන කරන කැපකිරීම ඔබ වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේ හරියට සින්නක් කර ඔබ වෙනුවෙන් ජීවිතේ දීලා තියෙන හැටි ඔබට කියලා පින්තුනේ මට පුළුවන් ඔබේ හිත හොඳට සසල කරවන්න. ඔබට හරිය ආසහිත ඒක අහන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පින්තුනේ මේ දේශනාව අවසානයේ ඔබ තාම ලෝකෙට ඇවිල්ලා. එතකොට හුදෙක් නිවන් අවබෝධයේ පිණිසයි කියන කාරණාවෙන් කොටසයි වෙලා තියෙන්නේ. නරකෙන් මිනිස්සෙක්ව ඈත් කරලා හොඳට ලං කරන එක පින්විතනේ මේ ගමන එක කොටසක් තමයි. ඒක නෑ නෙමෙයි. නරක වැඩ වලින් ඔය හිත් ඉවත් කරලා ඒවෙන් අයින් කරලා හොඳට ලං කරන එක පින්විතනේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ එක කොටසක්. නමුත් අපි දිගින් දිගටම ඒවා විතරක්ම කතා කරමු. ඉතින් ගොඩක් දුරට බෙහෙන අප දිව්‍ය ලෝක වලින් ගිහිලා නතර වෙයි. ගුරුහාඳුර අපිට නිරන්තරයෙන් කියන්නේ මෙයා ආරමේ රොඩ්ඩ විතරයි දිව්‍ය ලෝකෙට ගිහිලා නතර වෙන්න ඕනේ කියලා. ඔබ රොඩුද? අන්න ඒ නිසා පින්විතනේ හොඳ ගැන ඔබට කියලා ඊට පස්සේ හොඳේ තියෙන නරක ගැන කියනවා. අර සමහර ඒවා ටිකක් සැරයි වගේ තමයි දැනෙන්නේ. ඒ සැරයි වගේ දැනෙන්නේ පින්විතනේ හොඳට පහර වදිද්දි. ඒ කියන්නේ ඔබ ආස කරන ඔබ කැමති දෙයකට පහර වදිනකොට ඒක ටිකක් සැරට දැනෙනවා. ඒකයි මම ඒවා ගැන කියද්දි නිරන්තරයෙන් ඔබට මතක් කරන්නේ මේ කියන හාමුදුරන් වහන්සේ එක්කවත් මහා සංඝරත්නය එක්කවත් උරණ වෙන්න එහෙම්පා කියලා. මොකද එහෙම වුණොත් පින්විතනේ ඔය හිතේ ආත ගන්නවා අප්‍රසාදයක්. දේශකයන් වහන්සේ ගැන හොවේවා නැත්නම් ඒ කාරණාව ගැන හොවේවා. අප්‍රසාදය හටගත්තට පස්සේ දැන් අපි කරන්න හදන වැඩේ වෙන්නේ නැහැ. එතනින් එහාට. ඒ කියන්නේ පිටින් මේ දේශනාව පුරාවටම ඔබ ඉන්න ඕනේ මහා පුදුම ප්‍රසාදයකින්. අපි සතර පාය ගැන කියද්දිත් ඔබ ඉන්න ඕනේ ප්‍රසාදයෙන්. පව් කරපු අය මැරලා ගිහිලා සතර පායේ දුක් විඳින හැටි කියද්දි ඔබේ හිතේ තියෙන පිටින් ප්‍රසාදය. ඒ කියන්නේ ඔබ දැනන් ඉන්න ඕනේ නැත්නම් දැනගන්න ඕනේ පාපයේ තියෙන ආදීනව මොනවාද කියලා. ඔබ පාපය ගැන අපහදුනාට කමක් නැහැ පිටින්. ඒකනේ කාරණා. පාපය ගැන පාපයේ තියෙන ආදීනව ගැන අපහදින්න ඕනේ. නමුත් ඒ පාපයේ ආදීනව ඔබට පෙන්වලා දෙන සත්‍ය ගැන ඒ ගුරුවරුව ගැන එතන අපහැදීමක් ඇතිලා හරියන්නේ නැහැ නේද? ඒ නිසා පිටින් ආන්ගේ කොටස ගැන ඔබ වග කියා ගන්නවා. මොකද මට මෙතෙන් දැන් ස්කෑන් කරන්න බෑ ඔබේ හිත ප්‍රසාදයෙන්ද අප්‍රසාදයෙන්ද තියෙන්නේ කියලා. ඒක බෑනේ අංකම්. ඔබේ මූණේ හිනාවක් තිබ්බ පමණින් මට හිතා ගන්න පුළුවන් ඔය නම් ප්‍රසාදයෙන් තමයි ඉන්නේ කියලා. පුළුවන්ද එහෙම කරන්න? එහෙම කරන්න බෑ. මේ හොඳට දත් ටික විරිත් එකේ නිනාවිලා නේ උට හැඳි ගෑවිලා ඵලයන් කියලා හිතනවා දාන්න. කවුද? සිනාවෙන් හෝ මේ මිනිහත් එහෙම තමයි ওই මිනිහත් එහෙම තමයි. සිනාවෙන් කතාවෙන් එකක්වම ඉන්න බෑ. නමුත් එතනේ අපි ඔබට දෙන පොරොන්දුවක් තියෙනවා. ඒ පොරොන්දුව තමයි ඔබට කොයි වෙලාවකවත් රිදවීමේ චේතනාවෙන් ඔබට පහර ගැසීමේ චේතනාවෙන් ඔබේ හිතේ තියෙන ප්‍රසාදය නැති කිරීමේ චේතනාවෙන් කවදාකවත් බින්දුනේ ඒක වචන මාත්‍රයක්වත් මේ කටින් පිට වෙන්නේ නැහැ. කටින් පිට වෙන්නෙත් නැහැ පින්වතුනි හිතට පහළ වෙන්නෙත් නැහැ. මොකද ඒකට හේතුව අපි දන්නවා පින්වතුනි අපි කරගන්න ඒවා අපිටමයි කියලා. අන්න ඒකෙන් ඔබ ගැරන්ටි එක ගන්නකො. දැන් ඔබට සැකයි නම් ඉතින් අපි ඔබ ගැන හිතනවද නැද්ද කියලා අපි හිතමු සැකයක් තියෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේලා ඇත්තටම ඔබ ගැන මේ කරුණාවට මෙහෙම බණ කියන්නේ. ඔබට එහෙම සැකයි නම්
මගේ පැත්තෙන් බලන්නකෝ. මම මට වැඩක් කරගන්න නැති වෙන්නේ නේද පින්වතුනි? ඒ තරම් මොඩයි වගේ පේන්නේ නැහැ නේද? ඉතින් මම මට වැඩක් කරගන්නේ නැහැ නේ. එහෙනම් පින්වතුනි මෙතන අපහැදීමක් හෝ අප්‍රසාදයක් හෝ එහෙම නැත්නම් ඔබට රිදවීමේ චේතනාවක් පහළුනොත් එහෙම දැන් ඔබව රිදනව නෙමෙයි මම මගේ account එක පුරව ගන්නව නේද පින්වතුනි?